පුර සාන්දවි එලිය විදුලන ඒ සාඳින් මාගේ ලෝයම හැඬවෙන සිත සනාලන පින්බරම රුව නුඹයි මගේ අම්මා නුඹයි මගේ අම්මා ඉපිද මිය යන්න තුරුම තුන් ලොව මා පැතුව සෙනෙහසේ ගුණ කාන්ද නුඹේ ගුණ සුවඳමයි මගේ පින්බර අම්මා මගේ පින්බර අම්මා නුඹේ ඇකේ හිස හොයාගෙන නිදන විට නෙත් දෙක පියාගෙන අදත් දැනුනේ එදා කිරි සුවඳමයි නුඹයි මගේ අම්මා නුඹයි මගේ අම්මා හිතට දිරිගෙන හෙට සොයන්නට අතිර ලොව තුල නොසැලී ඉන්නට මගේ පසුපස එකම දිරියයි ඒ නුඹයි අම්මා ඒ නුඹයි අම්මා ලොවක් එරෙහිව නැගී සිටියාත් පන දෙවැනි වී මාව රැකලු දෙව්ලොවින් බට දෙවාගනකි නුඹ ඒ නුඹයි අම්මා ඒ නුඹයි අම්මා මගේ සිත් දෙවෝලේ තබාගෙන සදා කල්හිම නුඹව අදහන නුඹේ ආදර සුදු දෝනි මමයි ඒ අම්මා මමයි ඒ අම්මා සමුගෙන එල්ලෙස මව යයි මැද පෙර දිගට තෙමසෙන් පසුව එයි මුදලුත් දැන් බැංකුවට ඇත සැප පහසුවත් දැන් නම් දියණියට යයි හැමදාම මිතුරියෝ හා පන්තියට කාලය මෙලෙස ගත වී යන්නේ මවගෙන් එකිනෙක බඩුද ලැබෙන්නේ
දියණිගේ ඉල්ලීමත් ඉටු වෙන්නේ දුරකථනයකින් ඇය සනසන්නේ නවමාදිල්ලියේ දුරකථනය දුටුව විට ඇය හිනහුණා පුබුදාගෙන සීනා කාට ඇමතිය හැකිය මව වෙත දැන් විටින් විට මෙය ලොකු තෑග්ගකි අම්මාගෙන් මේ මාට එදා අම්මාගෙන් ලැබුණ දුරකථනය අතටගත් ඇය ඊටම සතුටට පත්වන්නේ තම මවට නිතර නිතර කතා කරන්නට අවස්ථාව ලැබෙන නිසාවෙන්. ඒ අතර මේ පුවත අහන ඇගේ යෙහෙලියන් ඇයට මුහුණ පොත හෙවත් Facebook ගිණුමක් සකසා දෙනු ලබනවා. ඇය තම ඡායා රූපයක් එයට ඇතුළත් කොට මුහුණ පොතේ සැරිසරන්නට පටන් ගන්නේ මෙන්න මේ ආකාරයට. මුහුණ පොතේ පිටු අතරේ ඇය සක්මන් කරන්නේ ඇගේ ලස්සන සේයාරුව දමමින් හැඩ බලන්නේ මිතුරු මිතුරියන් අතරේ ඒ පිළිබඳ තියෙන්නේ විවේක ලද හැම මොහොතෙම ඇය ඒ තුල සරන්නේ විවේක ලද හැම මොහොතෙම ඇය ඒ තුල සරන්නේ නොදන්න මිතුරන්ගෙන් දැන් ඇරයුම් එනවා නොදන්න කම හින්දා එම දේවල් වෙනවා දකින්න ලෝකයක් ඉතින් ඇය හට ඉඩ නොවෙනවා සිතන්න කාලයක් නොවේ ඇය ප්‍රේමික බැඳෙනවා අම්මා දුර ඈත රටකට ගිහිල්ලා කාත් කවුරුවත් දන්නේ නැතිව අවුරුදු ගාණක් තනියම බිත්තිවලට කොටු වෙච්ච ජීවිතේ ගත කර කර ඒ රටවල් වල ජීවත් වෙන ධන කුවේරයන්ගේ කුණු හොද හොද තමන්ගේ දියණියගේ ඉගෙනීම් කටයුතු වලට සල්ලි එව්වා අම්මට කතා කරන්න කියලා ජංගම දුරකථනයකුත් අරන් දුන්නා. ඇය දැන් යෙහෙලියන් සමග යහළුවන් සමග අල්ලාප සල්ලාපේ යෙදෙනවා Facebook ගිණුම තුලින්. හිතන්න ඔබේ දරුවෝ ඉන්නවා මේ වගේ. ඔබ කියන දේ අහන්නේ නැති. ඔබ රට ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ ජීවතුන් අතර ඉද්දිම
ඔබගේ මාතෘත්වය මැරුවේ දරුවගේ ජංගම දුරකථනය. ඔබගේ පීතෘත්වය ඒ ගෞරවය මැරුවේ ඒ ජංගම දුරකථනය. මොහොතකට හිතන්න. සාර ධර්ම ගුණ ධර්ම හැම දෙයක්ම ඔබේ දරුවගේ හිත් වලින් වියකෙන්නට හේතුව රටේ ඉතිහාසය ගැන නොදන්නට නොදැනීමට හේතුව